සුබ දවසක් වේවා මගේ යාළුවෝ සියලුම දෙනාට. ඔන්න එහෙනම් අද ඔයගොල්ලන්ව මම එකතු කරගන්න යන්නේ පින්කමකට. අපේ පවුලේ කට්ටියම එකතු වෙලා කරගත්තු දානමය පින්කමකට ඔයගොල්ලන්වත් මම අද සහභාගී කරගන්නවා. ඔන්න එහෙනම් ඉතින් බලන්නකෝ අපි දානෙ හිම උයාගෙන දැන් මෙන්න පිටත් වෙනවා. ඒ යන මග ලස්සන වැවක් තිබුණා. ඒ වැව අලුතින් පිළිසකර කරනවා වෙන්න ඕනි. මඩ සේරම එළියට ඇදලා අලුතින් ප්‍රතිසංස්කරණය කරනවා වගේ තමයි. ඉතින් ඔන්න බලන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. මේ කුලියාපිටියේ හම්මලව කියන ගමේ තියෙන භාවනා මධ්‍යස්ථානයක්. ඉතින් අද අපේ පවුලේ කට්ටියම මේ භාවනා මධ්‍යස්ථානට තමයි දානේ පිළිසකර කරගෙන පූජා කරන්න අරගෙන යන්නේ. ඉතින් ඔයගලන්ටත් අද ඒ පින්කම දැක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉසිපතන භාවනා මධ්‍යස්ථානය. කුලියාපිටිය ගලගෙදර හම්මලව කියන ගමේ තමයි මේ භාවනා මධ්‍යස්ථානය පිහිටලා තියෙන්නේ. ඉතින් ඇත්තටම තාම අලුතෙන් තව වැඩ කටයුතු කෙරීගෙන යනවා මේ මධ්‍යස්ථානයේ. අපි එදා දවල් දානේ තමයි බාරගෙන තිබුණේ. ඉතින් අපි දානේ අරගෙන ගිහිල්ලා දැන් දන්ශාලාවට අපේ දානේ හදාගෙන ආපු බාස්කට් ටික අරගෙන යනවා. දෙන්ට ගෙනහිල්ලා තමයි ඊට පස්සේ අපි භික්ෂුන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට පූජා කරන්න එතන අපි පිළිසකර කරගන්න ඕනේ. ඉතින් මේ තමයි ඒ ඇතුළ අපේ වැඩිහිටිය ටික දානේ පිළිගන්නන්න සූදානම් කරගන්න කල් අපිට බාර වුණේ මේ අතුරුපස ටික පිළිගන්නන්න. ඉතින් ඒකට අපි භාජන දුන්නා. ඉතින් අපි මේ දේවල් සූදානම් කරගන්න විදිහ තමයි මේ ඉතින් එදා දවසේ අපි අතුරුපස විදිහට ලෑස්ති කරගෙන තිබුණ දේවල් තමයි. අපිට මේ භාවනා මධ්‍යස්ථානයේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම දානය පූජා කිරීමේ අවස්ථාව හම්බෙනවා. ඉතින් අපි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට වගේම මෙම ස්ථානයේ භාවනා වැඩ කටයුතු වලට සහභාගී වෙලා ඉන්න උපාසක උපාසිකා මහත්මීන්ටත් එක තමයි මේ දානය අරගෙන යන්නේ. ඉතින් බුද්ධ පූජාව මෙන්න මේ විදිහට ලස්සනට සකස් කරගෙන අපි වන්දනාමාන කටයුතු වලට තමයි දැන් සූදානම් වෙන්නේ.
මෙම ස්ථානයේදී වැඩිය මේ සද්දබද්ද කරන්නේ නැහැ. මොකද භාවනා කටයුතු වල යෙදී සිටින භික්ෂු භික්ෂුණීන් වගේම උපාසක උපාසිකාවෝ මෙතන රැඳිලා ඉන්න නිසා හරි නිස්කලංක පරිසරයක් වගේම නිස්කලංකව මේ නිශ්ශබ්දව තමයි බොහෝ විට මෙතන වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් දැන් අපි බුද්ධ පූජාව පූජා කරලා මේ හාමුදුරුවෝ වැඩමලා සිටිනවා මෙතෙන්ට. ඒගොල්ලන් තමයි ඉතින් ඊට පස්සේ අපිට ආගමික වතාවත් වල පන්සිල් පිළිපදවලා අපිව ආගමික වතාවත් වලට යොමු කරන්නේ. ඉතින් ආගමික වතාවත් වලින් අනතුරුව තමයි හාමුදුරුවරු මේ මහිණීන් වහන්සේලා වගේම උපාසක උපාසිකාවරු දානය පිළිගන්න පැමිණෙන්නේ. ඉතින් එහෙනම් අපේ දානමය පින්කම මෙතනින් අවසන් වෙනවා. ඕගොල්ලන්ටත් මේ පින අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඕගොල්ලන්ගෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි.